අයිබෝන් කෙලිගන්න මගේ නාලිකාවට ශ්‍රී ලංකාව සහ පකිස්තාන අතර පැවති තුන්කොන් අවසාන තිරටුවන්ට තරග ඊයේ රෝට්‍රේ රවල් පිඩි ක්‍රීඩාංගණය පවත්වුණා. මෙහිදී වාසි ජයගත් සල්මාන් අලි අගා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරා. එහිදී ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට සිදු වුණා. එහිදී පළතුරු නිශ්ශංක ලකුණු 11කට දැවී ගියා. ඉන්පසු පිළිවෙලට පැවති කුසල් මෙන්ඩිස් ලකුණු 14කට දැවී ගියා. කමිල් මිශාල් ලකුණු 59 වාර්තාවත් වීමට සමත් වුණා. එක තරගදී පන්දුව යවා කඩුල්ල පෙන්නෙකු ලෙස ක්‍රීඩා කර පන්දුවට පහර දී පන්දු රැකලා යන වාර්තාව තැබූ එකම ක්‍රීඩකයා විදිහට කමිල් මිශාල් නම් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනා දැවී 114ක පහසු අභියෝගයක් පාකිස්තානයට නිර්මාණය කළා. එහිදී පාකිස්තාන කඩුළු 4ක් පමණක් දැවී එම ඉලක්කය ජයගත්තා. එහිදී පවන් රත්නායක කඩුළු 2ක් හා ඉෂාන් මාලිංග කඩුළු 1ක් ලබා ගත්තා. මෙහිදී කුසල් පෙරේරා දිගින් දිගටම අසාර්ථක වුණා.